සුළු දෙයක් තියෙන්නේ මෙතන තියෙන wrench tool එක. මේක ඔබලා පල්ලයට ගිහිල්ලා transparency grid කියන එක on කරගන්න. එතකොට පේනවා මේ checkered pattern එකක් එනවා නම් ඔයාගේ වීඩියෝ ඇතුළේ transparent. ඊට පස්සේ මේක transparent විදියටම export කරගන්න ඕන නම් කරන්න ඕනේ. ඔයා මේක export කරගන්න මම මෙතන in and out points දාගත්තා මේ කුට්ටිය විතරක් export වෙන්න දාන්න කියලා. ඔබලා තමයි out point එක දාගත්තේ. ඊට පස්සේ command M නැත්නම් මෙතන exportable වල යන්න පුළුවන්. මම command M වලින් තමයි export කරන tab එකට යන්නේ. ඒක ගිහිල්ලා මෙතන presets වලට ගිහිල්ලා ඔයා පල්ලෙහාට scroll කරලා more presets ඔබලා මෙතන search කරන්න ඕනේ pro res 444 කියලා 44 කියලා ගැවුවම එනවා with alpha කියලා. with alpha එකේ quick time දින එක තමයි select කරගන්න මේක ඔබලා ඕකේ දෙන්න තමයි. ඊට පස්සේ export කරගන්න තමයි තියෙන්නේ. ඔහොම තමයි transparent background එකක් එක්ක export කරගන්න Premiere Pro වල. ඔයා මොකද ටක් ගාලා ගත්තා. ඔය subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.